කැමෙලියා විරාජනී තෙන්නකෝන් පළමුවන පරිච්ඡේදය සරණ බන්ධන මිනිසුන්ගේ කැමැත්තටද හිත්නදීම් දෙවියන් වහන්සේගේ කැමැත්තටද සිදුවේ. සඳබඳු රුවැති මනාලියක වීමේ අපේක්ෂාවෙන් ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළමින් ඒ වන විටත් සිතේ පැවතියා වූ හරියටම මේ යැයි වටහාගත නොහැකි වූ හැඟීමකින් උපන් ආතතිය මුදා හැරීමට වෑයම් කරමින් සිටි ඇනීටා මුළු මහත් රාත්‍රියම නිදි වර්ජිතව ගත කිරීම හේතු කොටගෙන ඇගේ මංගල දින පාන්දර ජාමයේ මලාක් මෙන් නිදන්නට වූවාය. ඇගේ මව විසින් ඇඳ අසලට පැමිණ ඇනීටා දුවේ අද උඹේ මඟුල් දවස නේද? යැයි අසා දියණිය අවදි කරවන්නට කළ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ කරමින් ඒ හඬ නැලවිලි ගීයක් ලෙස සිත සිතා ඇනීටා මුළු ජීවිත කාලයටම සෑහෙන ලෙස නිදන්නට වූවාය. දියණිය මනාලියක ලෙස හැඩගැන්වීමට පැමිණ සිටි සිල්වෙස්ටර් නෝනා ඇනීටාගේ මංගල ගවුමද සුදුසේද වේල්පටද හිස සරසන මල් ඔටුන්නද අත තිබ හිතුවක්කාර ලෙස සහ නැහැදිච්ච ලෙස ගැහැණු ළමයින් හැදූ මවට හිත යටින් සාප කරමින් සාලයේ ඒ මේ අත ගමන් කළේ නාසයෙන් පිබිමිනි. මට තව මඟුල් දෙකකට යන්නට තිබෙනවා යැයි අවසානයේ බෙරිහඳුන් ඇය ගැහැණුන් කිහිප දෙනෙකු කැඳවා නිවැසියන්ගේ බලවත් විරෝධය නොතකා නිදාහුන් ඇනීටා මනාලියක ලෙස සැරසීමේ කටයුතු ඇරඹුවාය. සැබවින්ම ඇනීටා නම් කන්‍යාව මනාලියක ලෙස සරසනවාට වඩා එම්බාම් නොකළ අලුත් මළකඳක් අවසාන අවමංගල්‍ය කෘත්‍ය පිණිස සරසන ලීලාවෙන් සිල්වෙස්ටර් නෝනා ඇතුළු කණ්ඩායම සිය කටයුතු කරගෙන ගියෝය. ඇයව නිරුවත් කිරීම පිළිබඳ මව විරෝධය දැක්වීම හේතු කොටගෙන ඇගේ නිදන ඇඳුමට උඩින් ශ්වේත වර්ණ දිගු මංගල ඇඳුම අන්දවාලූ ඔවුහු එම කාර්යය අවසානය වන විට තමන් සූදානම් කරනු ලැබුයේ රෝමත් තරුණියකගේ මළමිනියක් යැයි සිතන තරමට තත්ත්වය අධිතාත්වික වී නාසයෙන් සොටු පිහිදමින් ඇසින් කඳුළු වගුරන්නට වූවෝය. එය දුටු ඇනීටාගේ මව කිහිප වරක්ම සිහිසොන් වූවාය. අවසානයේ ඇනීටාගේ නීල නුවණ වසා සිනිඳු සේදමය සුදු වේල්පට පැළඳූ මොහොතේ ඇනීටා ඇගේ දිගු ඇහි පිල්ලම් විහිදුවමින් ඈනුමක් ඇර නැගී සිටියාය. සියල්ලෝම ප්‍රීතියෙන් අත්පොළසන් දුන් අතර ඇනීටා මේ දැන් මිහිබට සුරලියක් මදක් වැඩියෙන් වයින් පානය කර වෙරි වූවාක් මෙන් වැනි වැනී ගොස් සාලයේ පිහිටි මහ පුටුව උඩ පත බෑවාය. කකුල්වලට සපත්තු දැමීමද හිසට මල් උටුන්න පැළඳවීමද සිදු වූයේ ඉන්පසුවය. ඇගේ මංගල දිනය ඇය වේල්පට අතරින් පළමු වරට දුටුවේ ඇගේ මව සහ නෑදෑයන් වීම ඉතා සුබ නිමිත්තක් ලෙස පෙන්වා දුන් සිල්වෙස්ටර් නෝනා නිදා සිටි තරුණියකට මඟුල් ඇඳුම් ඇන්දවීම අවදියෙන් සිටින්නකට ඇන්දවීමට වඩා බරපතල වන බැවින් ඉල්ලා සිටි කුලිය දෙගුණයක් බව කියා සිටියාය. ඉන් මුහුණ එල්ලාගත් ඇනීටාගේ මව අස්වසාලනු පිණිස ඇය නැවතත් කියා සිටියේ මම මීට කලිනුත් බොහොම මනමාලියෙකුට ඇන්දෙව්වා. දැන් ඒ නෝනට හරි සරුයි. ළමයින්ම 12ක් ඉන්නවා. 13 වෙනියා හම්බ වෙන්නත් ඉන්නවා. ඒකයි මං කිව්වේ සුබයි කියලා. කියමින් ඇනීටාගේ මව ලබා දුන් මුදලගෙන යෝධ පියයුරු අතර සිර කරගත්තාය. එය ඇසූ ඇනීටා මට වැසිකිළියට යන්න ඕනෑ යයි කියමින් දිව යන්නට වූයේ ඇගේ දිගු මංගල ගවුම දෙදන තෙක් ඔසවාගෙනය. 13 වෙනි වරටත් අශ්ව කරත්තෙන් බැස වැසිකිළියට ගිය මනාලිය විචලනයේ හේතු කොටගෙන පාංකඩයක්සේ සුදු මැලිව පණ නැති සේයාවක් කළ ඇවිදීම නිවැසියන් තැතිගන්වන සුළු විය. රෝහලට ගෙන යා යුතුව රෝගියෙකු වැරදීමකින් පල්ලියකට ගෙන යන ලෙස ලෝකයට පෙන්නුම් කළ
මංගල පෙරහැර නිවසින් පිටත් වූයේ මට දැන් හොඳයි යැයි ඇනීටා කළ සපත කිරීමෙන් පසුවය. මව කලබලයට පත් කරන්නට ඇනීටා බියවූවාය. ඇරත් මේ මංගල දිනේ රෝහලක ඇඳක් මත පෙති මුලි ගිලිමින් බෙහෙත් ගඳ ඉවසමින් දපන්නට ඇගේ කිසිම කැමැත්තක් තිබුණේ නැත. මව විසින් වරින් වර පෙවූ පොරි කැඳ උගුරු කීපයෙන් යලි පණ ලැබූ ඇනීටා මොහොතකින් පිණි ඉසූ මලක්සේ රෝස පැහැ කම්මුල් ඔප කරමින්ද දිගු ඇස් කාන්තිමත් කරමින්ද වරලෙස තෙත් සහ ජීව ගුණයෙන් පුරවමින්ද සිය මනාලයා මුණ ගැසීම පිණිස ඉක්කාවක්සේ ගැස්සි ගැස්සී ගමන් කරන්නට වූවාය. ඔවුන් එන පෙරහැර පෙරමගට පෙනෙන ශාන්ත අන්තෝනි පල්ලියේ උස් කුළුණු කෙරෙන් එම උදෑසන විද්‍යමාන වීමට තිබුණේ සෝභාමත් උත්සවශ්‍රීයක පළිඟු දිස්නය වුවත් සාමාන්‍ය ඉරිදා දිනක දේවමෙහෙය මැද සිටගෙන සිටි ඉරියව්වෙන්ම ඒවා කිසිදු විශේෂත්වයක් නොදරා නැගී සිටියේය. පල්ලියේ මහමිදුලද නොහැඬවෙන ඝණ්ඨාරයද කිසිදු ආතතියකින් තොරව එදවසෙහි ආරම්භක හෝරා කීපයට මුහුණ දෙමින් නිවි සැනසිල්ලේ සිටියේය. තම මංගල දිනයේ පල්ලියේ ඝණ්ඨාරය නොහැඬි විය යුතුයයි අනීටා තර්ජනාත්මකව කියා සිටියෙන් ඇගේ මව ඒ සඳහා පල්ලියේ අවසරය රැගෙන තිබුණේ අධික ශබ්දයට තම දියණිය ක්ලාන්ත වන්නේ යයි දෙවියන්ගේ දූතයා ඉදිරියේ මුසාවක් කියමිනි. පල්ලියේ දකුණු පසින් දිව යන කාර්යබහුල නමුත් පටු මාර්ගයේද ඒ මොහොතේ ඉඳහිට ගමන් ගත්තේ රික්ෂෝ කිහිපයක් පමණක් වීම හේතු කොටගෙන එය පල්ලියක් අසලින් දිව යන මාර්ගයකට උචිත ශාන්තමය දැමුණුමය ස්වභාවයකට හැරී තිබුණි. ඇනීටා අපේක්ෂා කළ ආකාරයෙන් සිය මංගලෝත්සවය වෙනුවෙන් පෙනී සිටිය යුතු සැමරුම් මට්ටමේ ප්‍රීතිජනක උද්වේගකර හැසිරීම් කිසිවක් එදා උදෑසන පරිසරයේ නොතිබීම ඇගේ සතුටට හේතු විය. සුළු උදර ගොරගොරයකින් සහ හැතැම්ම ගණනාවක් එක දිගට දිව්වා වැනි තෙහෙට්ටුවකින් පෙළමින් සිටි ඇනීටා පල්ලියේ ඝණ්ඨාරය දුටු මොහොතේ තම පියාණන් සිහිපත් වීම නොවැළැක්විය හැකි විය. සිය වම් අතින් බලු හදවතක්ද දකුණතින් සැත්කම් පිහියක්ද මිරිකාගෙන ඔහුගේ පරේෂණාගාරයේ වැටී සිටි ඉරියව්වෙන්ම යෝධ තල්මසෙකුගේ රෝහල් ඇඳමත උඩුබැලි අතට බාවා තිබූ පියාගේ ශරීරය පෙනහළු පුරවමින් සහ හිස් කරමින් ආගිය දුර්වල වායු ඛණ්ඩය නැවතී යයි බියෙන් තමන් දින ගණනාවක්ම ඔහුගේ ඇඳ අසල නොනිදා සිටි අයුරු ඇයට ඒ මොහොතේද සිහිපත් විය. තවදුරටත් රාත්තල් 180ක් බර පංචස්කන්ධයේ පීඩනය දරාගත නොහැකිව එහි හෘද කුහරය වූ හදවත පීඩාවෙන් නිශ්චල වූයේ හරියටම 7 වන දින සවස පල්ලියේ දේව මෙහෙයට ඝණ්ඨාරය හැඬවෙන්නට වූ මොහොතේය. ඉන්පසු මාස කිහිපයක් යනතුරුම සිලෝන් දූපතේ පිහිටි සියලු පල්ලිවල ඝණ්ඨාර ගොළු විය යුතුයයි ඇය ලාමක යාඥාවල යෙදුනේ කඳුළු වගුරුවමිනි. හැඬවීම තහනම් කළද නොහැඬවෙන සීනුවල උව ඇතැම් විට කන් බිහිරි කරවන හදවත හතරට පලා මිරිකා දමන ඝන වියෝදුකක් නින්නාදවන නිහඬ ගුණයක් ඇති බව තේරුම් ගැනීමට ඇයට ඇගේ මංගල දිනය වන තෙක්ම සිටින්නට සිදුවිය. ඒ දුකින් මොළොක් වන වේගයටම නැවත යථා ස්වභාවයට පත්වීමේ ගුණයකින් යුක්ත වූ ඇය අද දින තමා මනාලියක වී ඇති බව තමා ඇතුළු හදවතට තරවටුවකින් තට්ටු කර දන්වා හිත හදාගත්තාය. පල්ලියකට ඇතුළු මොහොතේ සිට මනාලයාට සහ මනාලියට පිළිපදින්නට සිදු වූ අනේක විද ශුද්ධ බන්ධනයන්ට යටත් වූවා විනා ඇනීටාට
තව සුළු වේලාවකින් තමාගේ ස්වාමි පුරුෂයා වීමට නියමිත පුරුෂයාගේ ඉරියව් හෝ ඇඳුම් පැළඳුම් හෝ නිරීක්ෂණයන්ට අවස්ථාවක් ලැබුණේ නැත. දෙවි සමිඳුන් තම පුත්‍රයා මෙලව එවූයේ කිවිසුම අනුව මෙලව මිනිසුන් පාපයෙන් මුදා ගැනීම සඳහා සහ යහදිවි පැවැත්ම මනුෂ්‍යයාට ඉගැන්වීමද පිණිස යනුවෙන් පාදිලිතුමන් තම දේශනය ආරම්භ කරන විට බිම බලාගෙන සිටි ඇනීටා දුටුවේ ඇගේ සපත්තුවේ වම දකුණ මාරු වී ඇති බවයි. නුඹලා මා තුළෙහි පවතින්නෝ නම් මාගේ වචනය නුඹලා තුළ පවතින නුඹලා කැමති දෙයක් ඉල්ලනු එවිට නුඹලාට එය ලැබෙනු ඇත යනුවෙන් පාදිලිතුමන් නැවත කියවීමේදී එය සත්‍යදැයි බැලීමට මෙන් ඇනීටා උදෑසන පානය කළ කැඳකෝපය පිටතට ඒමට උදරය තුලම කෝලාහල කිරීමට උත්සාහ කිරීමෙන් තමන් ක්ලාන්ත වනු ඇතැයි හැඟී ගියෙන් ඇය තමාට හිඳ ගැනීමට අවශ්‍ය බව මවට මුක්කන් හඬින් සෙමින් කියා සිටියාය. එය කනවැකුණු මනාල මහතා පිස්සුදැයි අසන ලීලාවේ බැල්මකින් රවා බලා ඉදිරිය බලාගත් හේයින් ඇය උපන්නාට පසු පළමු වරට පිටස්තර පුරුෂයෙකුට කීකරු වීම සනිටුහන් කරමින් කරබා ගත්තාය. ඇනීටා යනු ස්වර්ගස්ථ වූ වෛද්‍ය හින්ගර්ට් මහතා සහ එම මැතිනියගේ එකම දියණිය වූ අතර ඔවුහු දෙවියන්ට බොහෝ සෙයින් භක්තිමත් වූ ලන්දේසි බර්ගර් ජාතිකයෝ වූහ. වාසනාව උරගා බැලීම සඳහා යටත් විජිත රාජ්‍යයන්ගේ ධන උල්පත් සොයා යන්නවුන් අතරට එක් වූ පවුලකින් පැවත එන හින්ගර්ට්ලා අවසානයේ දුහුවිල්ලෙන් සෑදුණුතය දුහුවිල්ලට එක්විය යුතුය යන දේව වචනයට ගරු කරමින් තමන් මිය ගිය පසු තම මෘත කලාභරණයන් සිලෝන් භූමියේ මිහිදන් විය යුතුය යන්න ඒකායන අපේක්ෂාවෙන් යුතුව එරටෙහි තම අවසන් හුස්ම හෙළීමට ප්‍රාර්ථනා කළ වූවෝ වූහ. හින්ගර්ට් මැතිනිය ඇගේ ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පසුව වුවද තම මවුරට බලා යාමට සිතක් පහළ කර නොගත්තේ ඒ වන විටත් තම දිවියේ මුදුන් මුල් සාමකාමී ලෙස එම දූපතේ බිම බදා අල්වාගෙන සිටි බැවිනි. ගෘහස්ත අධ්‍යාපනය තුළින් තම දියණිය බුද්ධිමත් කාන්තාවක් බවට පත් කර සිටි ඇය දියණියට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට නොහැකිව ලතැවෙමින් සිටින විට මරදාන ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ පාදිලිතුමෙකු විසින් මනාල මහතා පිළිබඳ සුභාරංචිය රැගෙන ආවේ. එතුමන් මිනිසුන්ට දෙවියන් වහන්සේ මුණ ගැස්වීමේ සත්කාරයෙහි සහ තරුණ තරුණියන්ට තම ඉරණම්කරුවන් සොයාදීමේ කටයුත්තෙහිද එකවර නියැලූ ශුද්ධෝත්තමයෙකි. පාදිලිතුමන් විසින් වරින් වර දේශනා කරනු ලබන දේව වාක්‍යයන් සහ නිමක් නැති සුචරිතවාදී අධිමාත්‍රාවේ අනුශාසනාවන්ගෙන්ද බියටපත් වූ නෑදෑයන් සියලු දෙනාගේම මුහුණු පොලිස් මුලාදෑනියෙකුට හසු වූ සොර රැළකගේ මෙන් සුදුමැලි වී තිබිණි. පාදිලිතුමන් කියූ සෑම වාක්‍යයකටම ඔවුන් බොහෝ බැරෑරුම්ව සවන් දෙන බවක් පෙන්වා සිටි අතර ඒ සෑම වාක්‍යයකම අවසානයේ මෙයට පෙර නොඇසූ දෙයක් ඇසූ කලක මෙන් අවධාරණාත්මක ඉරියව්වෙන් හිස සොලවා අනුමැතිය දෙනු ලැබීය. අප සියලු දෙනා ප්‍රීතියෙන් සිටිය යුතුය යන්න පාදිලිතුමන් නැවත නැවතත් අවධාරණය කළද මංගල සභාවේ සියල්ලන් එයටද හිස වැනුයේ ප්‍රීතියෙන් සිටීම යනු බය බිරාන්තව සිටීමය යන්න සිතෙන තරමට හිස් කඩදාසි මෙන් වූ සිනහවක සේයාවකදු නැති මුහුණුවලනි. හිස කරකවමින් තමාගේම මංගල සභාවේ ඕපාදූප සොයමින් සිටි ඇනීටා දුටුවේ ජේසුස් වහන්සේ සහ මරියතුමිය පමණක් සොම්නස් සහගත ලීලාවෙන් ප්‍රතිමාගත වී ඇති බවයි.
ඈ ජීවිතයේ සිහින ගණනාවක ඇගේම මංගල දිනය දැක තිබිණි. ඒ සෑම සිහිනයකම ඇගේ හද බඳුන තෘප්තියේ මිවිතයෙන් මත්ව තිබූ අතර ඈ සිටියේ සනීපදායක නැලවිල්ලකය. පල්ලියේ උස බිත්තිවලට තබා ඇනගසාහුන් දේවදූතයෝ සිහිනවලදී පනලද්දෝ ඌහ. උට්ටාන වූ ජේසු සමිදානන් කෙලින්ම පැමිණ නව යුවලට ආශිර්වාද කිරීම පමණක් කළහ. නොතේරෙන පුහු දේශනාවක් හෝ ඈනුම් එන දීර්ඝ බයිබල් කතා හෝ ඒ සිහිනවල තිබුණේම නැත. නමුත් සිහිනයේ පැමිණි මනාලයාගේ මුහුණ සෑම විටම පෙන්නුම් කළේ නන්නා දුනන ආගන්තුක අපැහැදිලි ඡායා මාත්‍රයකි. අදද එහි වෙනසක් නැතැයි මනමාලයා දෙස බැලූ ඕ සිතාගත්තාය. කිසිදු හැඟීමක් පිටපත් නොවන මුහුණින් යුතු ඔහු සිටින්නේ කවරනම් ව්‍යාකූලතාවකදැයි බැලීමට ඔහුගේ මනසට රිංගා බැලීමේ වරයක් ලැබීම ඉහෙකියැයි ඈ සිතුවාය. සිහිනවල අත්දුටු ප්‍රීතියේ තිගැස්ම සජීවී ලොව තුළ තියාරුව යන්නේ මන්දැයි ඈ නොපහන් සිතින් කල්පනා කර සිටියාය. ඒවාට සිහිනයයි කියන්නේ එනිසා වන්නට ඇතැයි අවසානයේ ඇය ඒකපාර්ශ්වීය විනිශ්චයක එළඹුණාය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නමුත් ඇනීටාගේ මව සිටියේ ඉස්මෘත්තා වූ ප්‍රීතියකිනි. සිල්වෙස්ටර් නෝනා කියූ ආකාරයට මෙය තම එකම දියණියගේ වාසනාවකි. අලුත් ජීවිතයක් පතා වූ ඇනීටා ඇගෙන් වෙන්ව යාම සිහිවන විට පපුවේ වම්පසින් නැග එන වේදනාව කෙතරම් දැඩි වුවත් සිලෝන් රාජ්‍යයේ අලුත්ම සොයා ගැනීම වන මුදල් මවනා තේවත්තක් හිමි මිනින්දෝරු බෑනා කෙනෙකු ලැබීම පිළිබඳව වූ සෞභාග්‍යමත් සිහිනය එම වේදනාව යටපත් කර පවන් සලන්නේය. විශාල ශාස්ත්‍රීක තේ යායක් මැද පවුලේ නම්බුවසේ කල එළියෙන් යුතුව නැගී සිටිනා සොල්දර බංගලාවක වික්ටෝරියානු මහරැජිනසේ දියණිය චිරාත් කාලයක් ජීවනු දැක්ම ඇය පරම පැතුමයි. දහදිය විඩාව පිපාසය සහ ඉදිමුණු දෙකකුල් සහිතව ඇනීටා තම මංගල්‍යයේ කටයුතු වල අවසානයට එළඹියේය. මනමාලයා අවසානයේ මම ඔබව මගේ බිරිඳ ලෙස පිළිගන්නවා. සෞභාග්‍යයේදී සහ විපත්වලදී, සෞඛ්‍යයේදී සහ රෝගාබාධවලදී සහ විපත්වලදී ඔබට විශ්වාසවන්තව සිටීමටත් සෑම දිනකම ඔබට ආදරය කිරීමට සහ ගරු කිරීමටත් මම පොරොන්දු වෙමි. මගේ ජීවිතයයි කියා ඇගේ අතගත් අවස්ථාවේ ඇය කෙටි සුසුම් හෙළමින් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිටියේ හැඟීම්බර වීම නිසා නොව ඇගේ මංගල ඇඳුමට යටින් වූ නිදන ඇඳුම විසින් ඇය පෙර දිනට වඩා පුම්බා කර තිබූ හේිනිය. මනමාලයාගේ අත මනමාලියට ප්‍රේමයක උණුසුමක් හෝ තිගැස්මක සීතලක් හෝ නොදැන්නූ අතර මොහොතකින් මනමාලයා විසින් මනාලිය ඇඳගෙන පල්ලියෙන් පිටත යන දර්ශනය දැකගත හැකි විය. නව යුවල රැගත් දිව්‍යමය ස්වභාවයකින් සැරසූ අශ්වරථය පල්ලියෙන් පිටත් වී ඔවුන්ගේ නවාතැන වූ පැරණි ගෝල්ෆේස් විලාවේ තැනූ ගෝල්ෆේස් හෝටලයට හැර වූ අතර සියලු නෑදෑ හිත මිත්‍රාදීන් අනෙක් වීදිවලට හැරී සිය නිවෙස් බලා යන්නට වූයේ ඔවුන් දෙදෙනාට අතවනා සමුදෙමිනි. වෙනදාට ට්‍රෑම් කාර් රථවලින්ද ගොන් කරත්තවලින්ද පෞද්ගලික මෝටර් රථවලින්ද ඉස්පාසුවක් නොවූ කොළඹ නගරය එදින යෝධ කුරුළුගොයෙකු එකවරම නින්දට වැටෙන්නාසේ විශ්වාස කළ නොහැකි ලෙස හැකිලෙමින් පැවතිනි. සිය කුළුඳුල් මංගල ගමනේ යෙදෙන අතර වූ ඇනීටා සිතන්නට වූයේ සැලසුම් සහගත වූවාකැයි තමන්ට සිතෙන තරමට හතර අත සැරිසරන ගැඹුරු නිශ්චලත්වය සිය මනස අල්ලා සොලවා අතහරින බවත්
එහි පවතින කුප්ත නිහඬ බව කන් බිහිරි කරවන සුළු බවත්ය. අශ්ව කරත්තයේ හිඳගෙන පැද්දෙමින් ගමන් කරද්දී උව තම දිගු මංගල ගවම දෑතින්ම ඔසවාගෙන සිටි ඇය පාළු මූසල නගරයක් මැද පාවී යන රූමත් පිසාච ස්ත්‍රියක ලෙස පෙනෙන තරමට ආංකල්ව සිටියාය. කොටුව දුම්රියපොළ පසු කරනවාත් සමගම කරත්තේ අශ්වයන් දෙදෙනා අහේතුකව කලබල වනු ඇනීටා දුටුවාය. කරත්තය මගත් වේගවත් වූ බව හැඟුණු බැවින් ඇය දැනට පැය කිහිපයකට පමණ පෙර තම ස්වාමියා වූ ජෙෆ්රිද සෙරම් මහතාගේ මුහුණ බැලූ අතර එහි වෙනස වටහාගෙන දෝ ඔහුද ඇය දෙස බලා සිටියේ එකවරම ඉදිරියෙන් දක්නට වූයේ බඹරබුලක් මෙන් නද දෙමින් ඇදෙනා මිනිස් සේනාංකයකි. ජෙෆ්රි විසින් ඇනීටා සිටියේ ඔහුගේ අතක එල්ලීගෙනය. ඉන් තප්පර කිහිපයක් ගිය තැන මහත් ഘോഷා නගමින් පැමිණියවුන් එකවරම ඒ අසලින් ගමන් ගනිමින් තිබූ ගොන් කරත්තයක් නවතා පෙරලා දමන්නට තැත් කළහ. කරත්තේ අයිතිකරු යැයි සිතිය හැකි විදේශික මැනේජර්වරයෙකු පිස්තෝලයක් අතැතිව ඉදිරියට පැන එය ලෙලවන අයුරු ඔහු පුදුමයෙන් බලා සිටියෝය. කෙසේ නමුත් කඩිකුලක්සේ ඇවිස්සී සිටි මිනිස් කුල අතරින් පැන ඉදිරියට ආ එකෙකු ඉංග්‍රීසිකාරයාගේ කම්මුලට වේගවත් අතුල් පහරක් එල්ල කර සිටියේ සියල්ලන් තැතිගන්වමිනි. ඉන් උත්තේජනයට පත් කලහකාරීන් ඒ වන විටත් අන්දමන්දව සිටි මැනේජර් පසුපස හඹා යන්නට වූ අතර ඔහු ඒ අසල පිහිටි ක්‍රිස්තියානි සංගමයේ පොත්කුලට රිංගා පණ බේරා ගත්තේය. එහෙත් කුපිත වූ ජනයා පොත්කුල වට කර එහි ජනෙල් දොරවල් කැඩී යන තෙක් ගල් මුගුරු වලින් දමා ගැසුවෝය. පෙරළූ කරත්තේ ගොනුන් දෙදෙනා කොල්ලන් කිහිප දෙනෙකු විසින් ලිහා දමා කුලප්පු කර පිටකොටුව වීදි දිගේ එළවා හරින විට ඇනීටා සිටියේ හුස්ම හිර කරවන තරමේ හිනාවකින් පිරෙන්නට ඔන්න මෙන්නය. නාහෙට නාහනා කොළු කුරුට්ටන් උන් පසුපස හඹා යමින් උන් තවත් බියවැද්ද වූ අතර ගොනුන් වල්ගා උස්කර තම විසල් පශ්චාත් භාග නටවමින් දිව යන අයුරු දුටු ඇනීටා බකස් ගා සිනාසී තමන් ඉදිරියේ රඟ දැක්වෙන ගොන් කෝලම් නාටකයේ සජීවීව වඩාත් හොඳින් නරඹනු පිණිස මංගල ගවම ඔසවාගෙන නැගී සිටියාය. ඇගේ අතින් ඇඳ හිදුවාගත් ජෙෆ්රි රියදුරාට අණ දුන්නේ වෙනත් මාර්ගයකින් ගෝල්ෆේස් හෝටලය වෙත යන ලෙසයි. ඔවුන් දැක ගැනීම පිණිස එදින සවස් යාමයේ ගෝල්ෆේස් හෝටලය වෙත පැමිණි ජෙෆ්රිද සෙරම් නම් වතු හිමියාගේ හිතමිත්‍රයන් එදින කොළඹ නගරයේ ඇති වූ අනපේක්ෂිත කාලගෝට්ටිය රාත්‍රිය මැදියම් වනතුරු විමර්ශනය කරන්නට වග බලාගත් අතර තම සුන්දර මදු සමය පතා එහි පැමිණි ඇනීටා තමාමයට පෙර එක්වරක් පමණක් පැමිණ තිබූ ගෝල්ෆේස් හෝටලයේ උස් ආරුක්කු යටින් පළල් වික්ටෝරියානු ජනේල අතරින් හිස එළියට දමමින් ඇවිද යාමෙන් වෙහෙසට පත්ව තනිවම නිදන්නට වූයේ අතිශය නිද්‍රාශීලී දිනයක අවසාන භාගයේදී හෝ තමන්ට සිනහවන්නට කාරණයක් මවා දුන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමිනි. ජෙෆ්රි මධ්‍යම රාත්‍රියේදී ඇය අවදි කරමින් පැමිණ යහනට ගොඩ වූයේය. දෙවන පරිච්ඡේදය. අලංකාර දොරපියනක පවා යතුරු සිතුවක පළුද්දක් ඇත. දුම්රිය අංගනයේ පසකති වූ දුහුවිලි වලින් කැවුණු වකිස් පෙට්ටි තොගයක්ද දුම්රියට වැටවීමට මිනිසුන් විසින් සූදානම් කර තිබූ ගෝලි හැලිවලං පැදුරු සැලකිය යුතු ප්‍රමාණයක්ද එම රාත්‍රියේ නොනිදා පහන් කරන පරවියන් විසින් අනායාසයෙන් ලිස්සාහල උණු බෙටි අතරද
ඇනීටා සිටගෙන සිටියේ ග්‍රැමෆෝනයක ඕක් පෑ 7ක් බඳු යෝධ නලාව වටා සිය දකුණත යවා එය ඇයගේ ඉණට හේතු කරගනිමිනි. එම දිනයෙන් හරියටම වසර 19කට පමණ පසු එක්තරා පුද්ගලයෙකු එක්තරා තරුණියකගෙන් හාදුවක් ලද වහාම සිහිසුන්ව එම ග්‍රැමෆෝනය මතට වැටී බිඳ දමනා තෙක්ම එය නිරුපද්‍රිතව ගී ගැයීමට වාසනාව ලද්දේය. ග්‍රැමෆෝන අලෙවි කරන සිලෝන් දූපතේ පිහිටි සමාගමක පුවත්පත් වෙළඳ දැන්වීමකට සුදුසු ලෙස ගී ඇසීමට සූදානම් ඉරියව්වකින් සිටගෙන සිටි ඇය දුම්රිය පැමිණෙන පෙරමඟ දෙස විටින් විට ශෝකයෙන් බලනා සිය මව දෙස එම අවස්ථාවට උචිත නොවන ආකාරයේ ඉවසීමකින් යුතුව බලා සිටියාය. අශ්වයන් මෙල්ල කරගත නොහැකි ලෙස කුලප්පු වන පාරිසරික පීඩන තත්ත්වයකදී මෙන්ම සියල්ල නිමියැයි සිතා ගඟකට පැන දිවි නසා ගත යුතුයැයි යමෙක් කල්පනා කරන දුර්වල මනෝභාවයකට කාමක බලය යෙදවෙන සිද්ධියක් තුළ වුව එකවර පහළ වන ශාන්ත ඉවසීමකින් ගල්වීමට තම දියණියට ඇති හැකියාව මව වටහාගෙන තිබිණි. ඒ නිසාම වතුපාලකයා හා විවාහයට අකමැත්තෙන් වුව කැමැත්ත පළ කළද එය කඩා බිඳ නැවත නොයීමට තරම් ඉවසීමෙන් ඇය කාලය සමග සන්නද්ධ වනු ඇතැයි මම විශ්වාස කළාය. එසේ විශ්වාස කිරීමට තරම් කරුණු කාරණා ඕනෑ තරම් දියණිය ඇගේ ජීවිත කාලය තුළ පෙන්වා තිබිණි. ඇගේ අසනීප පියා රෝහල්ගතව සිටියදී ඔහුගෙන් නොමිදී අනලස්ව එහෙත් භක්තිමත්ව දෙවියන් යදිමින් හඬා වැටෙමින් උන් ඇය ඔහුගේ ක්ෂණික මරණයත් සමග ඉන්ද්‍රජාලික ශක්තියකින් නැගී සිටියාය. එතැන් සිට භූමදාන කටයුතු සිදු කරන තෙක්ද විටින් විට සිහිසුන් වන මවගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලමින්ද නුවරුවන් සියල්ල පුදුම කරවමින් වෛද්‍යවරයාගේ දේහය පිරිමි 9 දෙනෙකු සමග එක්ව කරතබා නගරය මැදින් ගෙන ගොස් කැරකොප්පුවේ භූමිදානය කරන තෙක්ද ඇය නොහඬවා අයෝමය ශක්තියකින් නැගී සිටීම අදහාගත නොහැක්කක් විය. ඉන්පසු නිවසට පැමිණ දින 9ක් යනතුරු පල්ලියේ ඝණ්ඨාරයක් ගෙන කියවමින් හැඬු ඇය දසවන දිනයේදී යලි කිසිදු දිනක නොහඬන්නට සිතාගත්තාසේ පුදුම සහගත ලෙස යථා තත්ත්වයට පත් වූවාය. එතැන් සිට අද වන තෙක් ඇගේ ඇසින් එක කඳුලක් හෝ වැටුණු කිසිවෙක් නොදුටුහ. ඒ සියල්ල පසෙක දැමූවද කුඩා කල සිටම තම වෛද්‍ය ස්වාමිපුරුෂයා විසින් දියණියට උගන්වා තිබූ නොයෙක් වෛද්‍ය ශිල්ප ක්‍රමද රහස් පර්යේෂණ අත්හදා බැලීම්ද විසින් ඇනීටා අචල අකම්පිත හදවත් ඇත්තියක ලෙස වේගයෙන් උස්මහත් වූ බව දන්නා හින්ගර්ට් මැතිනිය ඇය කොයි ලෝකයක වාසය කළද නිරුපද්‍රිතව ආරක්ෂිතව හිඳීම පිළිබඳව දෙගිඩියාවක නොවූවාය. ඇරත් මේ ඔවුන් සියලු දෙනා විශ්වාස කරන පරිදි දෙවියන් වහන්සේගේ කැමැත්තය. නිවැරදි නම් එම අවස්ථාවේදී තම මව හැර දමා දින කිහිපයකට නොව වසර කිහිපයකටදැයි කියා කිව නොහැකි කාලයකට කඳුකරයට යාමට නියමිතව එකම දියණිය දුම්රිය අංගනයක සේදී යනතුරු හඬා වැටිය යුතුයැයි ඔවුන් සමග සම්භෝගීව සිටි නෑදෑයන් අපේක්ෂා කළද ඇය ඒ මොහොතේ කල්පනා කරමින් සිටියේ ඉදිරියෙන් වූ අනාරක්ෂිත දුම්රිය මාර්ගයෙන් විටින් විට ඇවිද යන යටත් විජිත වැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි මෙයට වඩා වගකීමක්
හුදු අධිරාජ්‍යයට තිබිය යුතු බවයි. පවත්නා තත්ත්වය මගහැර හුදෙකලා රාජාලියෙකුසේ ඉගිල ගොස් වෙනස්ම හැඟීම් සහිත ගසක වසා එහි අතුපහර ගවේෂණය කරමින් සිටීමට ඇනීටා උගත්තේ කුඩා කලදීමය. යමක් උගන්නා විටද යමක් කරමින් සිටින විටද ඇය තම හිස මදක් ඇලකොට දෙතොල් මදක් තරව පියවා නෙත් සිහින් කර තියුණු ආත්මගත බැල්මකින් එහි යෙදී සිටින අයුරු දකින ඕනෑම අයෙක් ඇය විසින් පෙන්නුම් කරනු ලබන විෂයට අනුබද්ධ වීමේ අනලස පිළිබඳව මහා ඉහළින් ඇගයූහ. නමුත් එවැනි මොහොතක ඈ මනසින් කරක් ගැසූයේ පල්ලියේ අල්තාරය අසල මිටි බංකුවේ සිටි මකුණන් පිළිබඳ සිතමින් බවට හෝ පෙර දිනක තම නිවසින් අසලින් ගිය සුදු බැල්ලගේ කනක් අසාමාන්‍ය ලෙස පහත් වී තිබුණේ කුමන හේතුවක් මතද යනුවෙන් සිතමින් බවට දෙවියන් වහන්සේටවත් කීමට නොහැකි විය. මේ මොහොතේදීද සිදුවෙමින් පැවතියේ ශෝකාකුල භාවයේ උප්පරිමයට ළඟා විය යුතුව මොහොතක එංගලන්තය විසින් අතපසු කළ වගකීමක් පිළිබඳව ඇය පශ්චාත්තාපයට පත්වීමයි. එදින රාත්‍රිය පැමිණීමට නියමිතව වූ දුම්රිය තවත් මොහොතක් පමා වන්නේ නම් කෙතරම් හොඳදැයි සිතමින් හිඟට් මැතිනිය අද දින උල්කාපාතයක්සේ තම ආරක්ෂක වළල්ලෙන් පිටතට අතුරුදහන් වීමට නියමිත එකම දියණිය දෙස නොබලා සිටීමේ නිෂ්ඵල උත්සාහයක යෙදුණාය. සිය වෛද්‍ය ස්වාමි පුරුෂයා ස්වර්ගස්ථ වීමත් සමග ඇයට ඉතිරි වූයේ කොළඹ නගරය මුත් වැඩි කලඑළියක් නොවූ පටු මාර්ගයක පිහිටි මිටි වහලයට සිංහල උළු සෙවිලි කළ එමෙන්ම එක් අයෙකුට බදා ඇල්විය නොහැකි රවුම් පල්ලි කුළුණු පෙළකින් යුත් පටු බරාදයක් සහිත කාමර දෙකක කුඩා ලන්දේසී ගෘහයක්ද වෛද්‍ය සැමියාගේ පර්යේෂණාගාරයෙහි වූ රසායන දියර පිර වූ පීප්ප බන්සන් 1000ක පරීක්ෂණ නල සහ කටු සටහන් සහිත විශාල පොත් රාක්කයක්ද නාටු බල්ලන් 22 දෙනෙකු සහ අවුරුදු 19ක අවිවාහක දියණියකද පමණි. සැමියා ජීවත්ව සිටි කාලයේ ඔහු ප්‍රසිද්ධව ගියේ හෘදයේ ඇතිවිය හැකි ඕනෑම ව්‍යාධියක් සමනය කිරීමට පිළියම් කළ හැකි ඉසිවරයෙක් වශයෙනි. හෘදයේ රුධිර පොම්ප කිරීමේ වේගයේ සිදුවන වෙනස්කම් කාපාට අතර ඇතිවිය හැකි ඉදිමුම් හෘද ආක්‍රමණතා සහ හෘද සංකූලතාවලට මුල් වන ආතතීන් සහ වැරදි ආහාර රටා පිළිබඳව උණ සන්නිපාතයක්සේ උනන්දුවක් තිබූ වෛද්‍ය හින්කර්ට්ගේ පුද්ගලික ඩිස්පෙන්සරියට ඇතුළු වන අසාමාන්‍ය පළලින් යුත් සුවිසල් දොරටුවට ඉහළින් එල්ලා තිබූ නීපුවරුවේ ලියවී තිබුණේය. මෙම දොරටුවෙන් අසීරුවෙන් හෝ ඇතුළු වන්නට මම ඔබට උදව් කරමි. ඉන්පසු මෙහි පසුපස දොරටුවෙන් පිටවන්නට ඔබ මගේ උදව් නොපතනා බවට මම සහතික වෙමි යනුවෙනි. නමුත් පසු කලෙක මේ විසල් දොරටුවම ඔහුගේ ඉරණමම තීරණය කිරීමේ අවසාන තීර්ථකයා ලෙස පෙනී සිටතැයි කිසිවෙකුත් සිතන්නට නැත. ඩිස්පෙන්සරියේ පසුපස දොරටුව වෛද්‍ය නිර්දේශය මත අසාමාන්‍ය සිහින් බවකින් නිම වූ අතර පළමු මාසයක පමණ කාලය තුළ එතරම්ම විශාල දොරටුවෙන් තම එල්ලා වැටුණු මාංශ ලෙලවමින් නටවමින් ඇවිදවෙත් අසීරුවෙන් රිංගා ඩිස්පෙන්සරියට ඇතුළු වන ඌරු භාවයට නෑකම් කියූ සුදු ගැහැණුන් සහ පිරිමින් මාස කීපයකට පසු වෛද්‍යවරයාගේ සාත්තුව හේතු කොටගෙන එහි පසුපස පිහිටි
සිහින්දුරටුවෙන් ආයාසයක් නොදරා වලාකුළක්සේ පිටව ගියේ. ඔහුගේ අත්ගුණයද අලුත් අත්හදා බැලීම් වලින් නිෂ්පාදිත නව බෙහෙත් වර්ග පිළිබඳව වර්ණනා කරමිනි. දිනකට පැයක් පමණ හතිහලමින් ඇවිදීම, අතපය අමරවමින් පීඩාකාරී ව්‍යායාමවල නිරත වීම, අජීර්ණයෙන් පෙළෙන්නෙකු මෙන් දැම්වූ එළවලු ආහාරයට ගැනීම වැනි දණ්ඩනකාරී පිළිවෙත්වලින් සිය රෝගීන්ගේ ශරීරවල අලස මේදය පුළුස්සා හැරීමට දොස්තර වග බලා ගත්තේය. යටත් විජිත රටවල් සූරා කෑමෙන් තෙල වැඩි කරගත් රාජ්‍ය නිලධාරීහු සහ පාලකයෝ තවත් චිරාත් කාලයක් එම අසාධාරණය නියැලීම පිණිස තම හෘද වස්තුව නිරෝගීව තබා ගත යුතුයැයි විශ්වාස කළ බැවින් ඒ සඳහා විවිධ අත්හදා බැලීම් වල නිරත වන ලෙස වෛද්‍ය හින්ග්‍රඩ් බල කර සිටියෝය. එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම දිවා රෑ නොබලා පර්යේෂණවල නියැලුණු ඔහු අවසානයේ යම් මිනිසෙකු සතු අකර්මණ්‍ය වීමට ආසන්න දුර්වල හදවත උගුලුවා දමා එයට බලු හදවතක් බද්ධ කිරීමට සිදු කළ පර්යේෂණය සාර්ථක කර ගැනීමේ මහා වෛද්‍ය පෙරළියට ආසන්න විය. එහෙත් ඔහු මේ බලු මිනිස් සංයෝජනයේ අග්‍රඵලයට පෙර අවාසනාවන්ත ලෙස මිය ගියේ සිලෝන් දූපතේ විසූ අයාලේකිය සුනඛයන්ගේ වාසනාවටදැයි සිතාගත නොහැකි විය. සියලු සේසත බලු හදවතක් බද්ධයෙන් පර්යේෂණ වෙනුවෙන් කැප කළ වෛද්‍යවරයා අවසානයට ඉතිරි කර ගියේ ඔහුගේ දැනුමෙන් අඩක් පමණ අතපත ගා දැන තිබූ දියණියක සහ සිලෝන් දූපතේ සූදු අධිරාජ්‍ය නියෝජිතයන්ගේ හදවත් තුළ ඔහු පිළිබඳ වූ අපරිමිත ගෞරවය සහ මතකය පමණයි. ඉදින් එදින හින්ග්‍රඩ් මැතිනිය කිසිදු ප්‍රියමනාප භාවයක් නොවූ දරදඬු කළු ගැසුණු දුම්රිය අංගනයේ සිටගෙන සිටියේ ඇය සතු වත්කම් වලින් එකක් වූ තම එකම දියණිය දැනට දින කිහිපයකට පෙර විවාහපත් වූ වතුහිමි සැමියා සමග ඔහුගේ කඳුකර බංගලාවට පිටත් කොට හැරීමටයි. ස්වාමියාගේ වියෝවෙන් පසු ඇය නිතර පෙළුනේ දියණියගෙන් නිදහස් විය යුතුය යන සිතිවිල්ල වූ අතර මං අම්මෙක් විදිහට මගේ යුතුයකම් ඉෂ්ට කරලා නිදහස් වුණා. දැන් මට කිසිම බයක් නැහැ කියා කීමේ ප්‍රීතිය භුක්ති විඳීමට පෙරමුග බැලුවාය. දුම්රිය බේබද්දෙකුසේ වැනි අංගනයට සම්ප්‍රාප්ත වූයෙන් සියල්ලෝම අවමඟුලක හැඩයෙන් මුහුණු දික් කර ශෝකප්‍රාප්ත වූ අතර එහි කූටප්‍රාප්තිය දක්වනු රිසි වූ ඇනීටා මලකඳක්සේ සීතලව සියල්ලන් සිප සමුගෙන පසු නොබලා දුම්රියට ගොඩ වූයේ ඇයගේ ගමන් මල්ල අතින්ගෙන මොනර ලීලාවෙන් ඇවිද ඇගේ මවගේ එකම නැගණිය වූ තෙරේස් මම්මාගේ හෝ ආධාරයෙන් තොරවය. එය රාත්‍රී කාලය වූ බැවින් ආරම්භයේ නිද්‍රාශීලීව ගත වූ අතර එය පුරාම ජෙෆ්රි සහ නුවරඑළියතෙක් යාමට නියමිත ඔහුගේ ගමන් සගයා වූ ඩේවිඩ් මඟුල් දිනයේ සවස ඇති වූ කරත්ත කෝලම පිළිබඳ උද්වේගකර කතාබහක නිරත වෙමින් දුම්රිය වඩා වැඩි වේගවත් කතා ධාවනයක් සනිටුහන් කළෝය. අර කාලකන්නි මුදුම කරත්තකාරයන්ට ඔච්චර හයියක් ආව කිව්වහම පුදුමයි. ජෙෆ්රි ඔවුන් සමග ගමනට එක් වූ තම හිත මිත්‍ර ඩේවිඩ් දෙස බලා කියා සිටියේ දුම්රිය අලස ගමන් කාලය අනුව දෙපසට වැමිණි. උන්නෙදා භයානක විදියට එකමුතු වුණා. භයානක ලෙස එකමුතු වීම යන්න කියූ පමණකින් භයානක නිහඬතාවයක් සමග ඒ මොහොතේ දුම්රිය මැදිරිය තුල වූ සිහිල් වාතය අරගල ස්වරූපයෙන් උණුසුම් වනු ඇනීට අද්දුටුවාය.
එදා ඈ සිය මංගල ගවුම දෙතන තෙක් ඔසවාගෙන නැරඹූ විහිළු පාර සංසිද්ධියේ ඇති භයානකකම පිළිබඳව ඇයට මෙලොව අවබෝධයක් ආරම්භයේදී නොවුණත් ගමන අවසානය වන විට එංගලන්ත මහරජුන්ට විරුද්ධ වූ කැරළි ගසන්නේ කෙසේද යන්න පිළිබඳවත් අසාධාරණයක් ඉදිරියේ එකමුතු වීම සහ ඔවුන්ගේ පලි පැරවුම් එහි ප්‍රතිපක්ෂ කෙතරම් නන්නත්තරව සිහිසුන් කරවන්නේද යන්න පිළිබඳවත් ඈ මූලික අවබෝධයක් ස්වයං විචාරණය තුළින් ලබා ගත්තාය. එසේම ඇගේ මංගල දිනයේදී කොළඹ නගරය පාළු මූසල ස්වභාවයකින් හෝන්දු මාන්දු වී තිබූ කාරණය ඇය සිය මතකය පසුපසට ඇද්දවමින් වටහා ගත්තාය. ඩේවිඩ් හිතන්නේ ඒ කරත්තකාර තුප්පැයි හැත්තගේ වර්ෂණයේ හින්දා අපිට කොච්චරක්නම් පාඩුයි කියලාද. උඩ රටින් ගේන්න තිබුණු බඩු ඔක්කොම දවස් 3කට හිර වුණා. ඒක තමයි ජෙෆ්රි මම කියන්නේ මේක වැරදි පූර්වාදර්ශයක්. අනිත් උන් වර්ෂණය කරන්න තියාගත්තත් අපිට කනත්තට තමයි යන්න වෙන්නේ. අනික් උන් කියන්නේ අපේ වැඩ කරන එවුන්. උදාහරණයක් විදිහට උඹේ තේවතු වල වැඩ කරන ගැහැණු මිනිස්සු වර්ෂණය කළොත් උඹේ තේවත්තට මිනිස්සු හොයලා දෙන කංගානිලා වර්ෂණය කළොත් උඹට මොකද වෙන්නේ? ඩේවිඩ්ගේ උදාහරණය ජෙෆ්රිගේ මුවට සරදම් මුග්ධ හිනාවක් එක්කලා අතර ඔහු විශ්වාසයෙන් යුතුව කියා සිටියේ ගොළු බූරුවෙකුට හිමි විය යුතු අයිතියකට වැඩි යමක් සිලෝන් රාජ්‍යයේ තේවතුවල කම්කරුවන්ට හිමි නොවන බවයි. ඉන්දියානු අර්ධද්වීපයේ පතුලට වන්නට වූ අප්‍රසිද්ධ අපිරිසිදු අප්‍රශස්ත ගම්මානවලින් ඔහු පැමිණ සිටියෝය. ආගන්තුක ඉන්දියානුවන්ගේ අප්‍රකට සිරිත් විරිත් සිලෝන් දූපතට ඔවුන්ගේ ආගමනය සිදු වූ ආකාරයේ කියවෙන බිහිසුණු දේශාටන කතාද කනට මෙන්ම නාසිකයටද විශාල කරාඹු පැළඳ සාටකයකින් හිස වසාගත් තිත්ත අඳුරු හමක් ඇති නාටු ගැහැණුන්ගේ ශක්තිමත් ඇඟිලි තුඩු ගැනද රාත්‍රිය පුරා ඔවුන් දෙදෙනා කී කතා ඇනීටා නිදි වර්ජිතව තැබූ අතර අස්පර්ශනීය ලොවක් ගැන අර්ථ වශයෙන් කී අපැහැදිලි විස්තරයක් මගින් ඇය පූර්ණ අතරමං කිරීමකට ලක් කර තිබිණි. ඩේවිඩ් විස්තර කළ ආකාරයට ඇය කිසිදා දැක නැති මේ ඉන්දියානු ගැහැණුන් වෙනත් ගැහැණුන්ට වඩා වෙනස්ය. සිලෝන් කාන්තාවන් සතු උන්මත්තක ආශාවන් හෝ ගුප්ත නොරිස්සුම් හෝ ආවේගශීලී ඇනුම්පද හෝ ඔවුන් සතුව ඇත්තේම නැත. නමුත් ඇනීටා සිතුවේ මේ කිසිවක් නොවේ නම් ඔවුන් ගැහැණුන් විය නොහැකි බවයි. මෙම ගැහැණුන් එකවර ස්ථාන කිහිපයක පෙනී සිට වැඩ කළ හැකි භූතාත්ම බවද ඔවුන් නොකා නොබී දින 4ක් වුව එකතැන නොසෙල්වී සිටිය හැකි බවද ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ තේ දල්ලක ලපටි භාවය පමණක් බවද ඔහු කියා සිටියේ අතිශයෝක්තියෙන්දැයි ඇනීටා සිතන්නට පටන් ගත්තාය. ඩේවිඩ් මේ සියල්ල විස්තර කරන සෑම විටකම ඔහුගේ නළල රැලි ගැස්වෙනුද එත් ආක්‍රමණශීලීව සිහින් වෙනුද සදාචාරයක් නොවූ ලෙස උඩු රැවුල නැටවෙනුද පැහැදිලිව දැකගත හැකි විය. ඒ රාත්‍රියේ දුම්රිය මැදිරියේ සිටියේ ඔවුන් තිදෙනා පමණි. මැදිරි අංගණය ආලෝක කර තිබූ එළිය ධාරාවන්ට පිටුපා මුහුණට මුහුණ බලා හිඳගෙන සිටින අලුත් විවාපත් දෙපළ ඔවුනොවුන්ගේ මුහුණෙන් විටින් විට පහළ වූ විවිධ අභ්‍යන්තරික හැඟීම් අනෙකාට කියවා ගත හැකි ආකාරයේ ආලෝක තත්වයක නොසිටියහ. වසා තිබූ දුම්රිය කවුළුව විවෘත කළ ඈ වේගයෙන් ඉදිරියට යන්නේද පවා නොහැගෙනසේ රාත්‍රී මධ්‍යම යාමයෙන් තුෂ්ණිම්භූතව එකම අඳුරු පිරවුමක් ලෙස දිස් වූ කවුළුවෙන්
පිටත පරිසරයේ දෙස බලා සිටියේ කළුවර අඳුන කියවන්නට දන්නා ඉන්ද්‍රජාලික පේනකාරියකගේ උනන්දුවෙනි. අඳුර මැද වරක ඇය හමුවට ඇගේ පියා පැමිණියේ බලු හදවතක් සහිත මිනිසෙකු හැටියටය. ඒ මිනිසා කීකරු ලෙන්ගතු භාවයේ උපරිමයටද නොපනත්කම් ඉදිරියේ බයාදුවක සැඟවෙන දීනත්වයකටද උත්තේජනය ගෙනදෙන සුනක සිතිවිලි වලින්ද ආඩෙව්වෙකි. තවත් වරක වෛද්‍ය පියා පැමිණියේ කුරුසය කර තබාගත් කටුවටුන්නක් පැළඳි දෙවියන් වහන්සේ සමගය. වෛද්‍ය හිංගර්ඩ් ජීවතුන් අතර සිටිනා කල තම එකම දියණියට අවවාද කර සිටියේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ දේශනාවන් නිරන්තරව ඇය යන මාර්ගයේ හෙළිපෙහෙළි කරනු ඇති බවටද ස්වර්ගයට යනතෙක් ජීවිතේ ඇතිවන සියලු දුර්දාන්තයන්ගේ ඇයව ආරක්ෂා කරනු ඇති බවටද ඇයට ඇතිවන සියලු නොපනත්කම් දෙවියන් වහන්සේගේ පරීක්ෂා කිරීම වන බැවින් ඒ අභියෝගයන්ට සහාසික නොවී දේව කරුණාවට ලක්වන ලෙසටද වේ. මේ දැන් තමා ඉදිරියේ හිඳගෙන ගමන් මල්ලෙන් එළියටගත් කඩදාසියක් අසීරුවෙන් ඈත් වූ ආලෝකයකට හරවා නැවත නැවතත් උඩ පහළ කියවන ඇගේ ස්වාමි පුරුෂයා හා විවාහ වීමට ඇය අකමැත්තෙන් වූ එකඟ වූ කාරණය වන්නේද සිය පියා ප්‍රිය කළ ඔහුගේ වරැති දේවගති භක්තිමත් භාවයයි. ඇනීටා විවාහයට අකමැත්ත පළ කරමින් මුහුණ එල්ලා ගන්නා සෑම මොහොතකම ඇගේ මව කියා සිටියේ පිරිසිදු දේව භක්තිකයෙකු කිසි දිනක නොමග ගිය පුරුෂයෙකු නොවන බවයි. මවගේ මේ දේව වාක්‍ය මිස ක්ෂණිකව ආලෝකය පුංජයක්සේ පහළ වූ ප්‍රේමාන්විත හැඟීමක් හෝ අමුතුවෙන් ආසක්ත වීමට සුදුසු කාමෝද්දීපිත බාහිර අංග පුලාවක් හෝ ඔහු සතුව තිබුණේම නැත. වයසින් වසර 19ක් වුවද ප්‍රේමය පිළිබඳ ඇය සතු වූ එකම අත්දැකීම ඇයට අනුව ත්‍රාස්‍යජනක මෙන්ම දේවත්වයෙන් පීලිපැන අපාගත වීමට ආසන්න වූ ජේසුස් වහන්සේගේ අනුගාමිකත්වයට එරෙහිව ගිය පාපකාරී සිතුවිලි සහිත අධර්මවාදී පිල්ලියක් විය. පල්ලියට පැමිණ සිටි අලුත් සුදු දේවගතිවරයාගේ ඍජු දිගු නාසිකාවද නිල් මැණික් කැට දෙකක් බඳු ළමා නේත්‍රා යුගලද සියුමැලි එකෙක් මනා පිරිමි පෞරුෂයකට දෙස් දෙන උසට සරිලන මහතකින් යුතු කඩවසම් දේහයද අලංකාර නත්තල්කසක්සේ සියල්ලන්ගේම අවධානය දිනාගෙන තිබුණේය. පිරිමින්ගේ කායික මෙන්ම මානසික ගුණ දොස් පිළිබඳ විශේෂඥවරියකු වූ තුන්වන විවාහයටද ඒ වන විට එළඹීමට සූදානම්ව සිටි අනීටාගේ පුංචි මම්මා මේ නව දේවගතිවරයාගේ ලෝගුවට ඇතුළතින් වූ සියලු අංගෝපාංගයන් මැන බලා අංග ලක්ෂණ විද්‍යාව අනුව ඔහු ගැහැණුන් ප්‍රිය කරන්නෙක් බව කියා සිටින විට ඇගේ සහෝදරිය වූ ඇනීටාගේ මව කුරුසෙහි සලකුණු කර තම සහෝදරියගේ නොමනා හැසිරීම පිළිබඳ දෙවියන්ගෙන් සමාව ඇයද සිටියාය. නමුත් ඇනීටා ඒ කතා කිසිවක් විශේෂයෙන් විශ්වාසයකට නොගත්තේ ඇය දේවගතිවරයාගෙන් දේවත්වයට ආසන්න වීමක් මිස වෙනත් කිසිවක් නොදුටු බැවිනි. එම නිසාම ඇයට බොහෝසේ අතපසු වී තිබිණි. විශේෂයෙන්ම සුදු දේවගතිවරයා විසින් ඉරුදින හෝ වෙනත් දේව මෙහෙයකදී හෝ සත්ප්‍රසාදය පිළිගන්වන විට ඇනීටාගේ රෝස පැහැමුව දෙස සැලකිය යුතු වේලාවක් බලා හිඳ වැඩිපුර පූපයක් දිවඟ තැබීමද දෙවියන්ගේ රුධිරය සිහිගන්වමින්
වයින් පිළිගන්වන විට ඇනීටාගේ බඳුනට වැඩියෙන් වයින් හැලීමද ඇනීටා යන එන මඟ කුළුපග ව්‍යාකූලසේයායෙන් රැඟහිදීමද ඇයට මඟ හැරී තිබිණි. හොඳම හරිය සිදු වූයේ මෙවැනි අප්‍රකාශිත ප්‍රේමනීය කුරුමාණම්කම් වලින් පසුවය. තම පියාගේ වෙදහලට පැමිණි පුද්ගලයෙකුගේ හදිසි අවාසනාවන්ත වේදනාකාරී මරණයක් ඇය ඉදිරිපිටම සිදුවීමත් සමග ඇනීටාගේ හදවතේ ඇති වූ හදිසි තිගැස්ම මෙන්ම ශෝකාකූලත්වය විසින් ඇය පෙළුණු නොරිස්සුම් නින්ද නොයෑම සහ ඉක්මන් කෝපය පාලනය කර ගැනීම පිණිස ඇගේ පියා ඇගෙන් ඉල්ලා සිටියේ පාපොච්චාරණයකට එළඹී සිතේ පවත්නා වියවුල් තත්ත්වය පහ කර ගන්නා ලෙසයි. ඒ නිසාම ඇය පාපොච්චාරණයට එළඹියේ. පාපොච්චාරණය සිදු කළ කොටසෙහි වූ පාපොච්චාරණයෙහි යෙදෙන්නා හිඳගන්නා අසුනෙහි හරිබරි ගැසුණු ඇනීටා දේවගතිවරයාගේ පැමිණීම අසා සිටියාය. ඇය සිතා සිටියේ පල්ලියේ ප්‍රධාන දේවගතිවරයා ඇයට සවන් දීමට පැමිණ ඇති බවයි. ඔබේ හදවතේ තිබෙන දෙය නොවලහා මට කියන්න යයි බසා තිබුණු සුදු තිරය පිටුපසින් ඇසෙන විට ඇය හැඳිනගත්තේ සුදු දේවගතිවරයාගේ එංගලන්ත උච්චාරණයයි. ඇනීටා ඇගේ සිතේ පැවති ව්‍යාකූල භාවය අඩක්මත් ප්‍රකාශයට පත් කිරීමට පෙර පාපොච්චාරණ අසුන සහ සවන් දීමේ අසුන මාරු වී දේවගතිවරයා විසින් මෙතෙක් කල් සඟවාගෙන සිටි ඇනීටා කෙරෙහි වූ අත්‍යන්ත ප්‍රේමය මුසපත් ස්වරයෙන් පාපොච්චාරණය කරන්නට පටන් ගැනීම ඇනීටා බියෙන් වෙව්ලුවාලීමටද දෙවියන් ඉදිරියේම අපාගත වූවා වැනි අනපේක්ෂිත පාපකාරී හැඟීමකින් සිත දෙකඩ වීමද නොවැළැක්විය හැකි විය. වහා පල්ලියෙන් එළියට පැනගත් ඇනීටා පණ එපා කියමින් දිවසට දිව ගියේ පාපොච්චාරණය යන්නේ මෙතරම් භයානක දෙයක් බව තමන් නොදැන සිටි බවට සිතමින් හතිහලමිනි. එතෙන් සිට දින ගණනාවක් යනතුරු පල්ලියට අඩිය නොතැබූ ඇනීටාගේ නින්ද නොයාම වැඩි වූවා විනා අඩු වූයේ නැත. මිනිසුන්ගේ හදවත් පලා එහි වූ සියල්ල එළියට ඇදගන්නට සමත්කම් දැක්වූ වෛද්‍ය පියා පවා තම එකම දියණියගේ ගුප්ත හදවත් රෝගය ඉදිරියේ පරාජය වූයේය. කෙසේ නමුත් එංගලන්ත දේව සභාව විසින් නැවත තම නියෝජිතයා ඔහුගේ මව් රටට ගෙන්වා ගැනීමට ඉක්මන් වීම තුළ වික්ටෝරියානු පල්ලිය ආලයෙන් අන්ධ වීමේ අවදානමෙන් මිදී ගියේය. හදිසියෙම යමක් කල්පනා වූ වාසේ ඇනීටා ඇගේ දිගු වවුම දකුණුපස ඉනට පහළින් මසා තිබූ හොර සාක්කුවට අත දමා සිය දිගු ඇඟිලි තුඩු වලින් රන් පැහැ කාසියක් එළියට ගන්නා අතර වම්පස සාක්කුවේ වූ සිය පියා විසින් පාවිච්චි නොකළ එංගලන්ත හම්බැම්මෙන් නිමා කළ කුඩා පැරණි දිනපොත එහි තිබේදැයි එයට තට්ටුවක් දමා සැකහැර දැනගත්තාය. ඉන්පසු එහි එක් පසෙක සලකුණු කර තිබූ වික්ටෝරියානු මහරජුණගේ රාජකීයත්වයෙන් පිම්බී තිබූ පිරිපුන් දෙකම්මුල් සහිත මුහුණ ඇඟිලි තුලින් පිරිමැද්දාය. දැනට වසර කිහිපයකට පෙර එංගලන්ත සභාව සොළොව ස්වර්ගස්ථ වූ වික්ටෝරියානු ආත්මය සිහිපත් කරමින් ඇය ඒ මොහොතේද සිටියේ ශෝකාකුල භාවයකය. සිය මව සහ පියා විසින් තමන් පල්ලියේ බෞද්ධිස්ම කිරීමේදී ඇගේ මඤ්ඤා ලෙස වික්ටෝරියානු මහරජුණ පත් කරන්නට ඇතැයි සිය නෑදෑ හිත මිත්‍රාදී කවටකම් කරන තරමට ඇය රජුණට ලෙන්ගතු වූවාය. කොළණි කිහිපයකම සිය අනසක පතුරවමින් සර්ව බලධාරී ආම්බාන් කිරීමක යෙදුණු රැජින සතු වූ
අසාමාන්‍ය පෞරුෂයට ඈ ආසක්ත වූවාය. ඉන දෙපසින් සිහින්ම උකුල දෙපසට පනිනසේ පිටුපසින් තද කර නැසූ උඩුකුසාය පිම්බූ දිගු ගවුමෙන් හැඳීමෙන්ද සිය මුදු ගැසුණු තඹ පැහැ කොණ්ඩය උස්කර බැඳ හෝ කඩා දමා පාවහන් යුකල බැලගෙන තොප්පිය පැළඳීමෙන්ද ඉංග්‍රීසියෙන් බිනීමෙන්ද ඇය වික්ටෝරියානු පෙළපතට නෑකම් කීමට සුදුසුකම් ලැබුවාය. පියා ඇගේ වයස හෝ නොබලා ඇයට ඉගැන්වූ මහා පරිමාණ වෛද්‍ය පර්යේෂණ පමණක් නොව අලුත් අවුරුදු ප්‍රතිකාර ක්‍රම එංගලන්තයේ නැවුනග සිලෝන් වරායට මහේශාක්‍ය ලීලාවෙන් සම්ප්‍රාප්ත වූ බැවින් ඇය ඒ සියල්ල පිපාසිත වියලි පත්‍රයක්සේ ප්‍රීතියෙන් උරාගත්තාය. උරකුහරය සැත්කම් කිහිපයකින් දෙපළු කර පණ සිඳී තිබූ හදවතේ උත්තර මහා ශිරාව සංස්ථානික මහා ධමනිය අඩසඳ කපාටය ද්විගුණ්ඩ කපාටය තෝරා බේරා ගන්නා ආකාරයද ඒ එක් එක් කොටසකට අනන්‍ය වූද සුවිශේෂතා ඉගැන්වීම්ද වෛද්‍ය පියා අතින් සිදු වූ අතර ඇය පියාට අවශ්‍ය කරන සෑම අවස්ථාවකම ෆෝමලින් දියරේ බහා තිබූ විවිධ සත්ත්ව සහ මිනිස් හදවත් එළියටගෙන පලා ඔහු ඉදිරියේ තැබීමේ ශූරියක වූයේ නත්තලට කේජු කපා මේසේ සරසන්නාසේ අභිප්‍රේරණයෙනි. ඒ වන විටත් දෙවරක් එංගලන්තේ බලා නැවුනගේ තෙරේස් මම්මා විසින් පැවසූ දේශාන්තර කතා ඇගේ එංගලන්ත උන්මාදය ඇවිල වූ අතර ඇය විටින් විට ඇනීටා අතට පත් කළ උකුරෙන් ගැයුණු ඉංග්‍රීසි ග්‍රැමෆෝන් ගීත තැටි හිසරදේ වැළඳෙනතුරු අසමින් ලන්ඩන් නුවර සිටි මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ජීවත් වීමට ඇති වූ ආසාවේ මහාන්තත්ව අසහනය දුරු කරගත්තාය. එසේ විදෙස් රටක පුරවැසි භාවය ලැබීමට සිහිනම වූ යුවතියක් නූගත් අශිෂ්ට විනයෙන් විනිර්මුක්ත මිනිසුන්ගෙන් ගහන යයි ඉංග්‍රීසි වතු හිමියෙක් කියා සිටිනා කඳුකරයට දුම් කුච්චියෙන් ගොස් ඉතිරිය අශෝක රථයෙන් ගෙවා ළඟා වීම සඳහා ගමන් කරමින් සිටියාය. දුම්රිය ඉදිරියට තල්ලු කර හරින තරමේ කනගාටුදායක සුසුමක් හෙළූ ඇනීටා ඇය ඒ වන විට දැක නොසිටිමුත් අනාගතයේදී පොළවේ හැපි හැපි පේන කියන්නට සමත් වූ වික්ටෝරියානු හිස සහිත රන්කාසිය ආලෝකයට අල්ලා ඒ දෙස ඇසක් බසා පුරුෂ බැල්මකින් බලා නැවත සාප්පුවේ තැන්පත් කරගත්තාය. එම ගමන පුරාම දුම්රිය විසින් නලවා නිදිගන්වන්නට උත්සාහ කළද නින්දට නොවැටි අඩ නින්දක හුන් ඇනීටා දුටුවේ කළු සමනල රෑනක් තේ දලන්නේ දල්ලෙන් දල්ලට පියඹා යන නීති අවදි සිහිනයක් පමණි. වෙනඩික් පියතුමා ශාන්ත අන්තෝනි පල්ලිය පාර මරදාන 1906 වසරේ දෙසැම්බර් 15 වන දිනදීය. ජෙෆ්රිද සෙරම් මහතා වෙත දේව කරුණාවෙන් ලියමි. ඔබ කොපමණ මා වෙත බලපෑම් සිදු කර සිටියද මා නොදන්නා කරුණක් පිළිබඳ දිගින් දිගටම අසමින් මා වෙහෙසටපත් කිරීම ඔබ වැනි උගත් සමාජයේ පිළිගත් වැදගත් මහත්මයෙකුට තරම් නොවන්නේය. ඔබට ඔබගේ මව් පාර්ශ්වයෙන් හිමි විය යුතු බූදලය නොඅඩුව ලැබී ඇත. පිය පාර්ශ්වයෙන් ඔබට හිමිය යුතු යමක් නොලැබීම දේව කැමැත්තය. නුඹගේ මව් ඇයගේ දෙමව්පියන්ට අකීකරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ මෙලොව බිහි කළ බවද එදිනම ඇය ස්වර්ගස්ථ වූ බවද පමණක් මට සෙබස්තියන් පියතුමා කියා ඇත. ඇයගේ දෙමව්පියන් සිලෝන් දූපතෙහි බැසියන් වූ අතර ඔවුන්ගේ වෙනත් කිසිදු ඥාති පරම්පරාවක් පිළිබඳව මා දන්නේ නැත. ඔබගේ භාරකරු ලෙස පල්ලියේ නම ලියාපදිංචි කර ඇත්තේ සෙබස්තියන් පියතුමා වේ. සෙබස්තියන් පියතුමා විසින් මා දැනුවත් කර ඇති ආකාරයට
මා දන්නේ ඔබගේ මව විසින් ඔබ බිහි කර මිය ගිය පසු ඇයගේ දෙමව්පියන් ඔබව සහ ඔබට හිමි විය යුතු සියලු දේපල ඔබගේ ශුභ සිද්ධිය උදෙසා පල්ලියට භාර කර තම එකම දියණිය නැතිවීමේ ශෝකයෙන් මෙම රාජ්‍ය හැරදමා වෙනත් රටකට සංක්‍රමණය වූ බව පමණි. ඔබගේ පියා පිළිබඳ මා දන්නා දෙයක් නැති බව පුන පුනා කියමි. සෙබස්තියන් පියතුමා විසින් අතදරුවෙකු වූ ඔබ මාහට භාර කරන විට ඔබගේ කියා කිසිදු ඥාතියෙක් ඉදිරිපත් නොවූ බව මම ඔබට කියා ඇත්තෙමි. ඉන්පසු ඔබගේ සියලු අනාගත භාරය මා සහ දෙවියන් වහන්සේගේ උරමත තබාගත් මම ඔබගේ සියලු දේපල වලින් ලද ආදායම් ඔබ නමින් තැන්පත් කළෙමි. ඒ සියල්ල ඔබ වෙනුවෙන් ආරක්ෂා කර ඇත්තෙමි. ඔබට ඔබ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සෙබස්තියන් පියතුමා හමු වී විමසන ලෙස ඉල්ලා සිටිමි. එතුමන්ගේ ලිපිනය මා දැනටමත් ඔබට ලබා දී ඇත්තෙමි. එහෙත් මා දන්නා තරමින් ජීවිතේ වැඩි කාලයක් එංගලන්තයේ ගත කළ එතුමන් මෙම දූපතට පැමිණ සිටින්නේ මදක් අසනීප තත්ත්වයෙන් බව ඔබට කියමි. එතුමන්ට දැන් වයස අවුරුදු 91කි. ඔබට දෙවි පිහිටයි. විශ්වාස බෙනඩික්ට් පියතුමන්. ජෙෆ්රි දුම්රිය මැදිරියේ කෙළවරක පිහිටි සිහින් ආලෝකයට අල්ලමින් සීරුවෙන් 21 වනවරටත් කියවා හමාර කළ ලිපිය පූර්ණ ව්‍යාකූලත්වයෙන් යුතුව හතරට නවා සිය ගමන් බල්ල පැතුලේ තැන්පත් කරගත්තේය. තමන් අවසන් වරට බෙනඩික්ට් පියතුමන් හමු වූ දිනයේ දින දෙකකට පෙර බව ඔහුට මතකය. තම දුර්දාන්ත අතීතය පිළිබඳව නිතර කළ ඉවසුම් රහිත විමසීම් දරාගත නොහැකි වූ තැන බෙනඩික්ට් පියතුමන් සිය භාරකාර පියා පිළිබඳව අකමැත්තෙන් හෝ හෙළිදරව් කරන්නට යෙදී ඇත. මෙය ජෙෆ්රි විසින් වසර ගණනාවක සිට ආරම්භයේදී මැසිවිලිකාරී යාප්පුවකින්ද කලක් ගතවනු තැන නොරිස්තුම් සහගත ඇනුම් පදවලින්ද අවසානයේ තර්ජනකාරී කාලගෝට්ටියකින්ද පාදාගත් වැසී තිබුණු දුර්ග මාර්ග බැන්න. නිධානය සමීපයට යාමට නම් ඔහුට තව බොහෝ නාදුනන් හඳුනා ගැනීමටද බොහෝ දුෂ්කර කාල පරිච්ඡේදයක් ඉවසිලිමත් ගත කිරීමටද බොහෝ දියාරු සිදුවීම් වලට අසල්නීනව මුහුණ දීමටද සිදුවනු ඇත. කෙසේ වෙතත් ඉක්මනින්ම සෙබස්තියන් පියා හමු වීමට ගොස් තම සැබෑ පියා පිළිබඳ විමසා දැන ගැනීමට සිදු කළ යුතු සැලසුම පිළිබඳව ඔහු උපක්‍රමශීලීව එහෙත් ප්‍රීතිමත්ව කල්පනා කරන්නට වූයේය. පියතුමන් දැනට සිටින ස්ථානයේ ලෙස ලබා දී ඇති ලිපිනය තම තේවත්තට සමීපයෙන්ම පිහිටි ඔහු විශ්මයට පත් කළ අතර ඔහුගේ නිධානය අතේ දුරින් තිබියදී එය සොයා දුර ඈත ඇවිද තමන් කෙතරම් මානසිකව තෙහෙට් වූවාදැයි සිතුවේය. බෙනඩික්ට් පියතුමන් මුණ ගැසුණු අවසන් දින සන්ධ්‍යාව අත්‍යන්තයෙන්ම අප්‍රසන්න සහ ප්‍රෝಢාකාරී එකක් විය. පියතුමා විසින් දින ගණනාවක් වෙහෙස වී තියෙන ලදැයි සිතිය හැකි ඒ මොහොතේ ඔහුගේ ගමන් මල්ලේ වූ ලිපිය ජෙෆ්රි ඉදිරියේ දිගු කර පියතුමා නැගී සිටියේ අකීකරු මිත්‍යා දෘෂ්ටික ආත්මයකට ආමන්ත්‍රණය කිරීමෙන් වෙහෙසටපත් වූ යකදුරෙකුගේ පරාජිත ලීලාවෙනි. ඉන්පසුව වසර 20ක් පමණ වන තෙක් තම රැකවරණය වෙනුවෙන් පියෙක් ලෙස වෙහෙස වූ ආරක්ෂකයා නැවත මුණ ගැසෙමු යන ප්‍රාර්ථනය හෝ නොමැතිව ආගන්තුකයෙකු ලෙස ජෙෆ්රිගෙන් සමුගත් අයුරු ඔහු ලිපිය සහිත දිගු කවරය අශීල්කාරයෙන් වනමින් බවා සිටියේය. ඒ මොහොතේ තමන්ගේ සිත පෙළෙන ලද කෲර අබලන් දුෂ්ට සිතුවිලි වලින් දෙපසට විලංගුලාගත් ඔහු පියතුමන් පසුපස සොයා එතුමන් යන මඟ අවඥාවෙන් බලා සිටි අයුරු සිහිපත් වන විට දැන් ඔහුගේ සිතට ලැජ්ජාවක සෙවණැලි වැටේ.
එහෙත් ඒ මොහොත ඒ ආකාරයෙන් ගතවන බවට වන පෙර නිමිති ඊට පෙර පෙන්නුම් කර තිබීම මත එය ඔහුගේ අකෘතඥතාවයයි සිත කියන්නේ නම් එය වැරදි වැටහීමක් බව ජෙෆ්රි ඔහුගේ තාවකාලික අමන්‍යෝන්‍ය සිතුවිලි වලට තේරුම් කර දුන්නේය. දුම්රිය වේගයෙන් දිව ගියද කවුළුවෙන් එපිට අඳුරු ලෝකය හරහා බෙනඩික් පියතුමා ඔහුට පිටුපා ගමන් කරමින් සිටී. කුඩා කොළුවෙකු අතින් අල්ලාගත් ඔහු දිගින් දිගටම ගමනේ යෙදුණේය. ඔහුට සිහිපත් වූයේ ක්වීන්ස් කොලීජියයි නම් කර තිබුණද ඔහු ඇතුළු වන විට රෝයල් කොලීජියයි නම් ලද යටත් විජිත පාලනයෙන් පිය වූ පාසලට බෙනඩික් පියතුමා තමන් කැටුව ගිය ආකාරයයි. එකලද අල්පභාෂී වූ කුඩා ජෙෆ්රි නන්නත්තර අනාථ හැඟීමකින් පැගෙමින් වයස අවුරුදු 13 පමණ වන තෙක් වැඩුණේ අඩු ක්‍රියාකාරී දරුවෙකු ලෙසය. කෙටි නාසිකාවෙන් හුස්ම ගන්නවාදැයි නොහැඟෙන තරමට හදිසි නිශ්චල පාෂාණභූත වීමකට සමත්කම් දැක්වූ ඔහු හිටගෙන සිටියදීම ක්ලාන්ත වී ඇතැයි ගුරුවරුන්ට සිතෙන තරමට තප්පර ගණනාවකට අජීවී වස්තුවක් බවට පත් වූයේ එමගින් සියල්ලන් බියගන්වා බොළඳ අවධානයකට ලක්වීමේ ළමා ආශාවකිනි. එහෙත් පසු කලෙක ඔහු අත්දුටුවේ එම තාවකාලික මරණයෙන් අත්වන තප්පර ගණනාවකට ලෝකයෙන් මිදීමේ සැහැල්ලුව නරකම නැති බවය. කල්යාමේදී පල්ලියේ ප්‍රධාන පියතුමන් රාත්‍රී කාලයට තම මිත්‍ර කොළුගෙටෝ එතුමන්ගේ ශුද්ධ වූ කුටියට ගෙන්වා ගන්නේ මන්දැයි බැලීමට සියල්ලන්ට රහසින් ගිය හොර ගමනේදී යතුරු සිදුරෙන් ඔහු දුටු අත්පා ගැට ගැසූ තම සගයන්ගේ කෙස්සඟ නිරුවත් සිරුරු ඔහු නැවත නැවතත් පත් කර සිටියේ පාසලේදී විටින් විට අත්විඳි ලිහිල් භාවයටමය. ඒ නිසාම එය දැකගනු පිණිස මධ්‍යම රාත්‍රියේ ඔහු නැවත නැවතත් යතුරු සිදුරට එබුණේය. එවන් මොහොතකදී ඔහු කෙතරම් ලෝකයෙන් ඉවත යන්නේද යත් ඔහු ඉදිරියෙන් යමෙක් නැගී සිට ඔහුගේ නෙත් වෙත එබී බැලුවහොත් ඒවා අන්ධ වී ඇතැයි යමෙකු සිතන තරමට අප්‍රාණික අජීවී භාවයක් පෙන්නුම් කර හරින්නේය. ඒ තරමටම ඔහු ලෝකයෙන් ඈත් වී ඔහුගේම ලොවක ඒකාත්මික වන්නේය. ප්‍රධාන පූජකවරයාට ස්වර්ගයේ සුවගෙන ආ මෙම රාත්‍රී සංදර්ශනය එතුමන් හා එක්ව තවත් ප්‍රේක්ෂකයෙක් නැරඹූ බව දෙවියන්ට ස්තුති වන්නට ප්‍රධාන පියතුමන් කිසිදු දිනක දැන උන්නේ නැත. කෙසේ නමුත් බෙනඩික් පියතුමාගේ ආරක්ෂාව යටතේ සිටි ජෙෆ්රි කිසිදු දිනක ප්‍රධාන පූජකතුමා ඉදිරියේ සෙලුවෙන් කඹයක ඉල්ලී සිටීමේ කුරුසයට කරගැසුවේ නැති බව සත්‍යයක් වුවද මේ මොහොතේ ඔහු එම කාරණය තුච්ඡ ලෙස ඉවත දැමුවේ එමගින් බෙනඩික් පියතුමන්ට හිමි විය යුතු කෘතඥ භාවය දුවන දුම් කෝච්චියට තල්ලු කළ හරිමිනිය.